ගහලා හත් කිලව්ව දැනි මතක් උනේ. වහු පෙට්ටියක් ගැට ගහලා වනේ අර මේ තුරල් ලියද්දි වපුරලානේ. කොහොමද වතුර බාල්දියක් දෙන්න යන්නේ නූට? මේ පොල්ල ඇති හැබැයි විතරනේ. පුත්තේ අනේ මේ වරේක පුතේ පොඩ්ඩක් පාවෙනවනේ පුතේ මාර වහු පෙට්ටිය ගැට ගහලා අතන මේ වෙලේ අර ගොන්න නැති මේ ලියද්දේ දීල වතුර බාල්දියක් දීලා වරෙන් පුතේ යෝ තාත්තෝ කීවෙනි පාරද දැන් මට වැඩ කියලා වැඩ කියන්නේ උඹ එක වැඩයි දවසටම කරන්නේ ඒකත් අඬ අඬ කරන්නේ ආන් අර වහු පෙට්ටියට වතුර බාල්දියක් දීලා වරෙන් ගිහිල්ලා මම ගැට ගහලා උදේ ගිහිල්ලා තාත්තට ඕක දීලා එන්න බැරුණාද කියන්නකො මම දැන් ආයි යන්නේ බෑ මම බලපන් දැන් ඇවිල්ලා කඩේ ගියා අරේ මේ ගියා පොල් කැඩුවා පොස් කැඩුවා ඔක්කොම වැඩ කරා තොපිට කන්න දෙන්න නැත්තෝනේ ආන් අර වහු පෙට්ටියට වතුර බාල්දියක් දීලා වරෙන් ගිහිල්ලා අනේ මම වගේ ගොන්නාම්බේ වහු පෙට්ටිය හොඳයි මූට වැඩ කියන්නේ බාගා තුනේ ඔච්චරයි කරන්නේ ඒ කොට වඩා හොඳයි වහු පෙට්ටිය වතුර බාල්දියක් දීලා වරෙන් ටක් ගන්න හින්දා හයියේ මොකක්ද අපි මැද්දේ බෝලි වැඩේ කරේ මොකද මල්ලි කියන්නේ මට තේරෙන්නේ නැහැ මල්ලි අහන ඔයා අයි මල්ලි අර බස්ටෙප් බැඳලා මගේ කොහෙ මේ මාර මිනිස්සුනේ ඕගොල්ලෝ එනිකයි යන්න මල්ලි යන්න මම ඔය පෙට්ටියකට ගහලා මෙයා පැත්තට පුරල් ලියද්දි කමේ කොට කරලා ගැට ගහලා ආල් පැටිය නෙමෙයි සමුදේල ගැට ගහන්න ඕනේ ඒකේ ගිහින් දැන් මොකක්ද වෙලා තියෙන්නේ මගේ කොහෙම කාලා දැක්කේ නැද්ද කොහෙම එහා පැත්තේ මල්ලි අපරාධේ තමයි දැන් මම මොකද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ මොකද වෙලා තියෙන්නේ ඉන්නකො පොඩ්ඩක් බලන්නකො මල්ලි මම මේක ඕක මූට පුතේ ඔන්න බලන්න මල්ලි මම හොයලා දෙන්නම් කෝක ඒ තාත්තේ මොකක්ද ඒ පාර මොකක්ද මේ පාර කියන්නේ උඹට මම වහ පිටට වතුර බාල්දියක් ගිහින් දෙන්න කිව්වා නේද කිව්වනේ ඉතින් මොකද උනේ තාත්තා ඉතින් මට කිව්වා වහු පෙට්ටියට වතුර බාල්දියක් ගිහින් දෙන්න කිව්වා ඔව් වතුර බාල්දියක් ගිහින් දැන් මේ මිනිහා කියන්නේ මේ මිනිහා කුඹුර කාලයි කියලා මම යකෝ කමේ කොට කරලා ගැට ගහුවා වහු පෙට්ටිය කොහොමද කුඹුර කන්නේ මන් දන්නේ නැහැ තාත්තා ගුණේ මට වහු පෙට්ටියට වතුරක් දෙන්න දෙන්න මං ගිහින් දුන්නා තාත්තා මට කිව්වනේ ගිහින් ගිහලා කුඹුර කාලා තියෙන කොහොමද ඒවා මන් දන්නවා ඒක ගිහිල්ලා ගන්න තාත්තා වහු පෙට්ටියකින් මගෙන් අහන්නේ වහු පෙට්ටිය මම කමේ කොට කරලා ගැට ගහලා ලියපු ආවේ හැබැයි මෙහෙම එකක් වුණා තාත්තේ නේ නාගලි මල්ලි ආගලි වහු පැටිය ගැට ගහලා හිටියේ තාත්තේ පවුනේ ඉතින් උට එහාට මෙහාට යන්නත් බෑ කම්බේ කොටයිනේ ඔන්න ආගලි වතුරක බොන්නත් බෑනේ අයියේ ඔයාලට තේරෙනවනේ අපි සත්තුන්ට කරුණාව දක්වන්න ඕනේ මට තේරෙන්නේ අන්න ඒක මම ඉතින් කරේ මේ කම්බේ කොටයිනේ තාත්තේ කොටින් තමයි මං ගැට ගහලා ආවේ තාත්තා වැඩි වැඩේ කරලා තියන්නේ අයියේ මම කම්බේ ඉතින් උට දික් කරලා වතුර එකක් දීලා ගෙදර ආවා ඉතින් අනේ කම්බේ දික් කරා ඔච්චරම මල්ලි අල්ලගනින් ඕක